ඔන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ සමාජයේ කිසිම කෙනෙක්ගෙන් කිසිම කුණු කතාවක් අහලා නැති හැමෝම ආදරය කරන චාම් නිලියෝ ගැන. ඔයාලා දන්නවනේ පළවෙනියටම අපිට චාම් කිව්වා මතක් වෙන්නේ අපේ මිචෙල් දිල්හාරා. ඊළඟට දක්ෂ ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා. ඔන්න ඒ වගේම උරේෂා රවිහාරි. එයත් කිසිම කෙනෙක්ගෙන් කිසිම වචනයක් අහලා නැහැ. ඔන්න ඊළඟට ඉන්නවා හැමෝම ආදරය කරන උමාලි තිලකරත්න. ඔන්න ඊළඟට පූජානි භාග්‍යා. ඔන්න ගොඩක් ඔයාලා ආදරය කරන නෙත්මි රොෂෙල්. මෙයත් ඇත්තටම චාන් මදින හරිම හොඳ නිලියක්. ඔන්න ඊළඟට අකිලගේ වයිෆ් ඒමි. එයත් ඇත්තටම හරි චාම් හරි ලස්සන කෙල්ලෙක්. ඔන්න ඊළඟට ඉන්නවා තාරුකා වන්නිආරච්චි. මෙයාටත් කවුරුත් කිසිම කතාවක් හදලා නැහැ. හරිම හොඳයි. ඔන්න ඊළඟට අමන්දා ජයරත්න. ඔන්න ඊළඟට අපි කවුරුත් ආදරය කරන ලස්සන ස්වරූපී පූජා උමාශංකර්. ඔන්න ඊළඟට යශෝදා විමල ධර්ම. ඒ කාලේ දැන් අපි හැමෝගෙම හිත්පිට ඇදගත්තු සබීතා පෙරේරා. ඔන්න ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක් ඉන්නවා නයනතාරා වික්‍රමාරච්චි. මෙයත් ඇත්තටම අපි හැමෝම ආදරය කරන කෙනෙක්. ඔන්න ඊළඟට කාංචනා අනුරාධි. මෙයත් හරිම පිළිවෙලට ලස්සනට ඉන්නවා. ඔන්න පූර්ණිකා පීරිස්. මෙයත් හරිම ආදර්ශවත් විදිහට ජීවිතය ගෙවනවා. ඔන්න ඊළඟට සංගීතා විමලරත්න. ඒ වගේම ජැක්සන් ඇන්තනීගේ වයිෆ් විරිත කුමාරි මොනසිංහ. ඊළඟට ඔන්න ඉන්නවා ඔයාලා හැමෝම ආදරය කරන නිල්මිනී තෙන්නකෝන්. ඔන්න ඊළඟට ඉන්නවා හිමාලි සයුරංගේ. ඔන්න දිල්හානි එක්නායක මහත්මියත් ඉන්නවා. එයත් ඉතාමත්ම දක්ෂ, නිහතමානී, තමත්ම හොඳ රංගන ශිල්පිනියක්. ඔන්න අපි හැමෝම ආදරය කරන රචින, මාලනී ෆොන්සේකා. ඔන්න ඒ වගේම ඔයාලා ආදරය කරන දිනක්ෂිත්. ඒ කාලේ ඇත්තටම චාම්ව හිටියා. දැන් ටිකක් වෙනස් වෙලා. ඔන්න අපේ ඉන්දියාවේ අපි හැමෝම ආදරය කරන සායි පල්ලවියත් එන්ම ඇය තරම් චාම් නිලියක් ඉන්දියාවෙම නැතුව ඇති. ඔන්න ඊළඟට ඉන්නවා සුහන්දි. සුහන්දිත් ඇත්තටම ඒ කාලේ දැන් හරි පිළිවෙලට ඉන්න කෙනෙක්. ඔන්න අභිෂේකා විමලවීර. ඇයත් ඉතාමත්ම දක්ෂ ගායිකාවක් වගේම හරිම පිළිවෙල චරිතයක්. ඔන්න දමිත්‍රි සුබසිංහ. ඇයත් ඒ කාලේ තමයි අපි කවදාවත් දැකලා නැහැ. නිර්වත් ඡායාරූප මේ වගේ දේවල් පෙනී සිටිනවා. ඔන්න ඊළඟට ඉන්නවා තරින්දි ප්‍රනාන්දු. මෙයත් මේ වන විට හොඳම නිලියක්. ඇත්තෙන්ම ඇයත් හොඳම චරිතයක්. ඒ වගේම බූවි සචිතගේ වයිෆ්. ඇත්තටම ඇයත් චාම් හරි ලස්සන නිහතමානී කෙනෙක්. ඔන්න ඊළඟට ඉන්නවා කස්තුරි සංගීත් ප්‍රභුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඇත්තටම ඇයත් ඉතාමත්ම දක්ෂ නිලියක්. ඔන්න ඊළඟට ඉන්නවා සජනා. ඇත්තටම සජනා ඒ කාලේ දැම්ම හරිම හොඳයි. ඒ වගේම මනීෂා. මනීෂත් ඇත්තටම අපි දැකලා නැහැ නිර්වත් ඡායාරූපේ වගේ දේවල්. ඇත්තටම ඇයත් හොඳ දක්ෂ නිලියක්.